Hi, welcome to my YouTube channel. ඉතින් අද episode 3 එක තමයි ඔයාලා රැඳිලා ඉන්න Minecraft survival වල. ඉතින් ඔයාලා මතක ඇති ඒ කියන්නේ ඔයාලා episode 1 2 බලලා නැත්නම් අනිවාර්යෙන්ම මගේ YouTube channel එකට ගිහින් බලලා එන්න. ඒකේ නම ඇත්තටම පළවෙනි එකේ ඇත්තේ නම් it known කියලා දෙකේ ඇත්තේ Minecraft කියලා ගන්න මට අමතක වුණා episode කියලා දාන්න. ඉතින් මේ එකේ නම් episode 3 කියලා ඔයාලා අනිවාර්යෙන්ම දානවා යටි. ඉතින් මම බලලත් යාළුවන අද මම මේ episode එකෙන් කෙලිම mining යන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉක්මනට ඉතින් mining එක ගහගමු. කෙලිම ගේ ඇතුළෙම තොඩ ලේසි යන්න එන්න. මට අයන් නාමරයක් තියෙයිනේ. ඔව් අයන් නාමරයක් ගහුවා. කියලා දැන් මතක නෑ. දැන්ම බලන්න ඕනේ. Okay, මේ hard තමයි ගන්න survival. ඉතින් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. මේ episode survival episode එක ඉවරනාට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලට Minecraft horror mode පෙළක් ගේන්න බලාපොරොත්තු වෙනවා. horror mods ගේන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට මගේ YouTube channel එකෙන්. ඉතින් subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද ඔයාගේ එක subscribe කෙනෙකුත් මට ගොඩක් වටිනවා. ඉතින් ඇත්තටම මේ අපි කරන්නේ YouTube channel එකක් ගැන මම YouTube channel එකක් කරන්නේ. ඉතින් මේකේ ඔයාලට කිසිදු වියදමක් යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි like එකක් දාගෙන යන්න. ඉතින් වැඩි කතා නැතුව අපි mining එකට යමු. mining එකේ මැදාරියේදී dirt එනවා කියන්නේ එතන කිව්වොත් ඇත්තටම කිව්වොත් දැන් කැඩුණානේ. මට අපි එක හදාගමුකෝ. crafting table එකත් උඩ තියෙන්නේ. ඔයාලා මගේ episode 1 2 බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලලා එන්න. මොකද මේ දෙක මාරම funny ඒ වගේම බලන්න ආසයි තියෙන episode ටික. මොකද කිව්වොත් episode එක මම ගෙවල් හැදුවා, සත් මරුවා, ඒ වගේ episode. ඉතින් මම මේ episode එකේ කෙලිම mining යන තමයි බලාපොරොත්තු වෙන්නේ නම් බලමු අපි තා බල්ලෙක්වත් යාළු කරගන්න. මොකද ඔයාලා episode 1 බලුවා නම් මේක බල්ලෝ හෙනට ඉන්න මේ පැත්තේ. ඉතින් කියනවා මම ස්පෝන් වෙච්ච තැන. ඉතින් බොහෝ දුරට බල්ලෙක් යාළු කරගන්න තමයි ඉතින් මම නම් කැමති. ඇත්තටම කියනවා නම් බල්ලෝ අපිට උදව් කරන්න නිසා අපි මෙතෙන් ටෝච් එක ගහගමු මොන් කරලා. ඕකේ මන්ට මේ ආවේ නියම අපි මන්නම කට් කරගෙන යමු. mining එකේ මේ විදිහට එක එක දාගත්තා නම් ලේසියි. යටටම ආරන්න හදන්න එපා. එහෙමත් ලාවා වගේ අදිසියවක් තිබ්බොත් කරුමෙට මැරෙන්න පුළුවන්. ඒ නිසා යටට තාරනවා දෙපැත්ත ආරන්න. මොකක්ද ඒ උනේ? ක්‍රීපර් කෙනෙක්ද? මං හිතන්නේ නම් ක්‍රීපර් කෙනෙක් තමයි. බලමු මේක ටිකක් යටින් තියෙන කේව් ගන්නෙ. යටින් තියෙන කේව් එකක් නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. යත හැකි. Let's go. නෑ. මං අයන් නාමරේ ගිහිල්ලා නෑ. දැන් හරි. මං අයන් නාමරේ ගන්න තෝ අයන් ටූල්ස් ටික හදුවනේ ඒ වෙලේ. දැන්නේ මතක් වෙන ඉක්මනටම අයනුත් ඕනනේ. මට අයන් ඕන. Okay. Let's go. අයන් කෝ බලන්න. මේ හිටු මං අපතනුනේ හරියට. ඔව්. එතන නෑ වටයක්ම ගිහිල්ලා. ඉක්මනටම අය නගර ගහලා නැහැ නේ හරි. මන්දම අපි මේක කඩාගමු. බලන්න අය. අපි මේකෙන් කඩන්නද කබස්ටෝන් නැක්ස් එකෙන් කඩමුද? පිකැක්ස් එකෙන්. හරි. මම කිව්වා වගේ මේක හાર્ඩ් ගන්න එක ක්‍රීපර්ස්ලා ගොඩක් ඉන්නවා. මේකේ විදිහට මේ මම එක්කෙනෙක්වත් දැක්කේ නැහැ මෙතෙක් එක. ඉක්මනට අපි මේ ටික කඩාගමු.
21ක් 20ක් වගේ තිබ්බනම් ඇති. සමහරනේ ෆුල් ආමාර යන්න අයන්. මේක නම් අනිවාර්යයෙන්ම අයන් ආමාර යන්න ඕන. අයන් ටූල්ස් හදාගෙන අයන් ආමාර නොගින් බෑනේ. ඕකේ. ඉතින් අපි කට් කරගමු ඉක්මනට මේවා. නියමයි. ස්ක්‍රූ ඉවරයි මෙතනින් ඉවරයි. ඕකේ. මනටම අපි උඩට යන්නද? මේ අයින් ටිකක් කඩාගමු ඉක්මනට. මම දැක්ක වගේ මතකයක් තියෙනවා මට උඩට යන්න බාරක් තිබ්බා කියලා. කියන්නේ උඩ කෙවයක් තිබ්බා කියලා බලමු ගිහිල්ලා. තමයි ඒක බලන්න වෙන්නේ. ඕ පේනවා හරිය මගේ මතය හරි. යම් උඩට සුපර්. ඕ නගින්න බෑ. එමෙයිට වැට අයියෝ කමක් නැහැ. අපි උඩට ඕ මේකෙන්ද එමෙයිට අපි ඩවුන් ඇරෝ එක මේක ඩවුන් ඇරෝ එක එමෙයිට ක්ලික් වුන්නේ නැහැ. කමන්නේ. වටේට සැලෙන්න පොඩ්ඩක්. ට්‍රීස් ඉතින් උඩට තරම් කපාගත්තා ඉන්නේ කෙනෙච්චර. තන දෙයක් නෑ. let's go අය. 999. එළියක් වෙනුණා මට පේනවා. බලමු එළිය මොකක්ද කියලා. මේක එච්චර ලොකේ වෙන්නේ මේ. සමහර ඩේට් යටින් මේනෝ කියන්නේ. ටික ලොකු කේවයක් වෙනවා. සමහර ඩේට් එහෙම යටින් පේනවා කියන්නේ ඉවරනවා. මේ කොයි හරි වගේද. කමන අපේ යට දැන් ගන්න මොනවාර තියෙති කියලා බලමු. ස්කැලටන් කෙනෙක්වත් මරා ගන්න තිබ්බනම් හොඳයි. ඇත්තටම කියනවනේ. මේ පාරෙන් යම් බල. මං හිතනවා දිගට ඇති කියලා මේක. එකම වටයක් දන්න ගන්න අර වගේ වට ගගයයි දන්න කෙලස්කෝ. මනින්ම මේවද මේ අතනමද? ඔව් ආපු පාරක් පාරයි. මේක වටේ යන කේව් යන්නේ. කොයි හරින්ද මේ හරියන්නේ? කියා උඩට ඉක්මනට. මේ හරි අතනින් වැටෙන දැනනේ. කෝල් තිබ්බ දැනනේ. එතනින් උඩින් ආරලලා. හරි. let's go නෑ වගේ. කේව් එකේ මොනවත්ම නැහැ අතන කියනවනේ. නෑ මොනවත් නෑ. let's go උඩට යන් අපි ඉක්මනට ඔස් කරන්න කියන්නේ නීම. කරවන්න කියලා පොඩ්ඩක් ඉන්න අපි. let's go. බෑම් දෙකනවට පේන ආයන් සෝන් එකෙන් ගහලා 4 වාරක් විතරම ගන්න උනා. එයාටම හાર્ට් නිසා රෙඩි. දැන් අපි යාලු කරගන්න බලමු එක බෝන් එකකින්. පුළුවන් වුණොත් නම් හොඳයි. යාලු වෙන්න බලු පැටියෝ. ඔයා යාලු වෙන්න මාත් එක්ක. යාලු වෙන්න ඔය. යාලු වෙන්න ඔයාම එක්ක කො බලුවරිය. බලු පැටියෝ. උයි. දැන් ඔයාට මදි. ෂීක් යාට මදි. තවස් කරලා කෙනෙක් ඉන්නවද? නෑ. ඔන්න මෙතන උඩින් යන්න. නේද? මෙතන උඩින් යන්න තව බෝනසුත් නෑ. ස්කෙලටන් කෙනෙක් හම්බෙන්නේ නැද්ද? ස්කෙලටන් කෙනෙක් අන්න දැන් ස්කෙලටන් කෙනෙක් වගේ ගයිස් යන්නේ. බලමු ස්කෙලටන් කෙනෙක් හම්බෙයි. ක්‍රීපර් මැරෙන්න එපා. ක්‍රීපර් මට ඕන ක්‍රීපර් මැරෙන්න එපා. අනේ යන්න ක්‍රීපර්. ඔයා මගේ හાર્ට් එකට විතරයි යන්න මචං. ක්‍රීපර් sorry ස්කෙලටන් ඔයා ගියට කට්ටක් මට ඕන. කටු දෙකක්වත් දීලා යන්න. කොහෙද ඔයා ඉන්නේ? okay guys skeleton ලන්තරස් දාගුණාද? hard නේ මං ගන්න. guys skeleton ලා කොහෙන්ද මං ආවේ? කමන්න එක්ක skeleton ඕනද? අපි ආවේ මේ. skeleton ලා ඉන්නවා. ඉන්න පුතේ. වා
යනවා zombie යන. ඒ skeleton එන්නෙත් නෑ. ඒ skeleton practice skeleton එතකොට skeleton කියන්නේ. Okay guys මේ zombie වල බලන්න කරලා skeleton නම් මොකෙද්ද වන්ද? ඊතලේවත් ඉද ගන්න බෑ. ඊතලේ විද ගන්න බෑ කිව්වට ඉද ගන්න පුළුවන්. බ්‍රෝ හරන්න. Okay let's go bones දෙයයි bones දෙකයි. අතන මං හිතන්නේ ගේ ළඟ ඇති මොකද මං දැක්ක අතන තියෙනවා yeah let's go එන්න මං දැක්ක අතන තියෙනවා මම හදපු පොඩි බිල්ඩ් එකක් වගේ හිතෝ ගෙදර තියෙනවා චූඩි නේද තියෙනවා කොයම් අපිය මේ මොකක්ද වන්ට බං ස්ට්‍රක්චර් එකක් හද නෑ බල්ල අයියෝ sorry dog wolf නෑ ඉජෝ නෑ bro come here no okay bus lah udah enjoy and apia let's go yang ini putih nenen tahu balik nih dikit අයියෝ මම ඔක්කොම මට වද දෙනවනේ අනේ guys මම රයිට් ක්ලික් කරගෙන මොනවද කරන්නේ මැරෙනවා බල්ලට බල්ල එක බල්ලෙක්ව මම ගෙට්ටුවේ නෑ මොකක්ද උනේ එක පාට මොකක්ද උනේ බල්ලව මම වාඩි කරවලා තිබ්බ එක්කෙනා කොහොමද ඉක්මනටම අපි ලැඩර්ස් ටික දාගමු ඉක්මනන් කරලා ලැඩර්ස් ටික දාගමු දෙකයි භාගයක ඩැමේජ් එකක් කරනවානේ නෑ උඩට දාගමු නියමයි let's go කොහෙටද ඒක වැට්ටේ කොහෙටද වැට්ටේ මෙතන කඩදේ හරි වැඩේ හරි එතන උඩේ කඩම අපිට ජම්ප් කරලා එතන පයිට ඇගෙන හරි දැන් හරි වැඩේ ට්‍රැප් ඩෝර් එකක් හදාගන්න මෙයාලට උඩට එන්න පුළුවන්ද උඩට එන්න පුළුවන්ද බලමු මෙයාලා උඩට ගත්තොත් මට ලේසි මෙයාලා මගේ ඇඟේ හැප්පෙනකොට වදේ ඇත්තටම එන්න නෑ යාළුවෝ උඩට එන්න අයියෝ ගායිස් එන්නේ නැද්ද කොහොද මට පල්ලෙහාට යආ ගන්න බෑනේ ගායිස් අයියෝ මේ ලෝකේ නම් ඇත්තටම වඩා ඇහෙන්නේ තියන්නේ නැහැ කොහෙකුත් කෑ ගැහුවා මේ අගෝස්තු මාසේ bye guys